මගේ පුංචි ස්ටුඩියෝ එකේ රවුමක් යන්න. ඉතින් එහෙනම් අපි යා වීඩියෝ එකට. ඉතින් හරි යාළුවනේ ඉතින් අපි දැන් ස්ටුඩියෝ එකේ මේ පැත්තේ ඉඳලා අර පැත්තට කතා කරගෙන යන පිළිවෙලට. ඉතින් අපේ ඩිස් එක පැත්තට ආවහම ඩිස් එක මුලින්ම බ්ලැක් කලර් ඩිස් එක තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ පැත්තේ අපිට නැචරල් ප්ලාන්ට් එකක් තියෙනවා ඩිස් එකේ ලස්සනට. වයර්ලස් පවර් බෑන්ක් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍ය කීබෝඩ් එකකුයි මවුස් එකකුයි තියෙනවා මේ පැත්තේ. ඉතින් මගේ MacBook එක තියෙනවා MacBook Pro. මේකේ තවත් ලස්සනට ඉතින් මම මේකේ iPad එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඇත්තට මේක පට්ටම ලුක් එකක් ඒක මේ විතර තියෙන එක. ඉතින් ඊළඟට මම පරණ iPhone එක තියෙනවා. iPhone 7 එක. මම යටින් මේ RGB කරලා තියෙන්නේ මම මේක පත් මේ නියෝන් ස්ක්‍රිප්ට් එකක් මම නමල ගහලා තියෙන්නේ දැන් මේක කොහේ හරි ගහනකම් තාවකාලික. ඉතින් setup එක ගත්තොත් ඔච්චරයි තියෙනවා. මෙතන wood rack එකක්. ඉතින් ඒකත් මම නම හදාගත්තේ. ඉතින් black color එකකින් ඒකත් මම පාට කරලා තියෙනවා. ඉතින් ඒක උඩ තියෙනවා මගේ iPhone එකේ charging cable එක, charging dock එක, ඒ වගේම මම පාවිච්චි කරන mic එක, cable mic එක. ඉතින් මේක unboxing එකක් මම සාරි වීඩියෝ එකේ දානවා. ඉතින් ඊළඟ තියෙන anchor මේ iPhone එනවා මේ dock එකක්. ඉතින් ඒකත් මරු. ඉතින් කාඩ් එකක් තියලා දෙනවා. අතන මේක ලස්සන කාඩ් එකක්. ඉතින් ඊළඟට මම පොඩි බොටල් එකක් තියනවා. ඉතින් ඊළඟට මම පොඩි key tag එකක් earbuds දෙක පොඩි ගන්න. ඊට පස්සේ මෙතන මම ආයෙ natural plant එකක් තියනවා. ඒකත් පොඩි ලස්සන විදියට. ඉතින් අනිත් විදියට ගන්නත් තියෙන එතන මම හයි කරලා තියෙනවා මගේ මේ එතන මම ඩිසයින් කරපු රැක් එකක් තියලා දෙනවා. ඉතින් මේක මේ කෑලි ගලවලා ගැහුවා ඒක මම දැනගෙන. ඉතින් ඒකට මම මේ පොඩි දෙයක් තියලා දෙනවා. GoPro එක මම GoPro Hero 7 එක ඊළඟට එතනත් මම මේ පොඩි earbuds දෙකක් තියෙනවා බලන්න. ඉතින් ඊට පස්සේ තියෙනවා මේ මම JBL Geo 4 එක. ඇත්තට මේක පට්ට සවුන්ඩ් එකක් තියෙනවා යාළුවනේ. සුපිරි සවුන්ඩ් පොඩි වුණාට. ඉතින් ඊළඟට මම තියලා තියෙනවා මෙතන මේ lamp එකක්. ඔව් table lamp එකක් තියලා තියෙනවා මෙතන. ඒක USB charge. ඉතින් එතනින් ආවම මම පල්ලේ තියෙනවා ring light එක. මේ දෙන ring light එක. ඒකත් මම දැන් ඒක අවුරුද්දක් විතර සුපිරිටම පාවිච්චි කරන්න පුළුවන් බඩුවක්. ඉතින් ඊළඟට තියෙනවා මම මේ පොඩි wall මේ art එකක්. ඉතින් මේක මම dye art කියන dye art ලගින් තමයි මේක මම purchase කරේ. මේක ඔයාලට මේ පාලි නම්බරේ දාලා තියෙනවා. එයාලෙන් ඔයාලට purchase කරන්න පුළුවන්. මට ඒක මත විදිහට මම මේ ගත්තේ රුපියල් 7000කට 8000කට මට මතක විදිහට ඔයාලා මැසේජ් එකක් දාලා බලන්න. ඒක ඔයාලා ෆෝන් එකක් දීලා උනත් මෙයාලට කියලා හදලා ගන්න පුළුවන්. ඔච්චරයි ඉතින් my days ඒ කියන්නේ ස්ටුඩියෝ එකේ තියෙන්නේ. ඉතින් ඊළඟට soft box එක තියෙනවා මෙතන හලුනේ. ඉතින් මේ තියෙන්නේ මම දැන්ට මේ my videos වලට මම හදාගත්ත soft box එක. ඉතින් ඇත්තටම මේකත් මම තමයි හදාගත්තේ ගෙදර. මේ mic stand එකට තමයි මම මේ ගහලා තියෙන්නේ හලුනේ. ඉතින් එතනින් මේ පැත්තට මම පොඩි මේ book rack එකක් තියෙනවා. ඒක උඩ මගේ මේ පොඩි unboxing කියන්නේ මගේ පාවිච්චි කරන බඩුවල කියලා තියෙන පොඩි box වගේක් මේ back cover වගේ පොඩි my watch එකයි earbud එකයි charging cable වගේ තියෙනවා. මගේ Google items වල ඔච්චරයි මගේ ස්ටුඩියෝ එකේ තියෙන්නේ. ඉතින් ඕක තමයි මම දැන් වීඩියෝ කරන ස්ටුඩියෝ එක. ඉතින් මම හිතන් ඉන්නවා 5K විතර ගහුවාම මම ස්ටුඩියෝ අප්ඩේට් කරලා ඉතින් එහෙනම් අනිවාර්යෙන් අපේ channel subscribe කරගන්න. ඒ අනිවාර්යෙන්ම 5K එකට තමයි ස්ටුඩියෝ එකක් ගන්නවා. ඉතින් ඒක ඔයාලා sub කරගන්න ඕනේ. ඉතින් මේ ස්ටුඩියෝ හොඳද නරකද කියලා ඔයාලගේ කමෙන්ට් එකක් පල්ලෙහාන් දාන්න. ඒ වගේම මේකට ඇඩ් දුනොත් හොඳයි කියන දේවල් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මම මේකට තව chair එකක් නැහැ. මම chair එකක් ළඟදී වේද බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔච්චරයි ඉතින් මගේ ස්ටුඩියෝ එකේ දැන් මම පාවිච්චි කරන බඩුවල තියෙන්නේ. ඉතින් එහෙනම් මේ වීඩියෝ හොඳ නම් like එකක් දාන්න. subscribe button එක click කරගෙන යන්න. ඉතින් එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් ඉස්සරහට හම්බෙනවා. එහෙනම් අද රජිනිනා මම